කරා. ඉතින් මම හරියම කනගාටුවපත් වෙනවා. අපි නිලධාරීන් විදියට ඒ වගේ දෙයක් මේ වගේ වෙලාවක ප්‍රසිද්ධියට පත් කිරීම. නමුත් කමක් නැහැ. එය ඔබගේ කැමැත්ත. තුන්වන රන්වාජිරියන්ගේ සටනට සියල්ලේ සූදානම්. ආරම්භයේ ප්‍රථම කාසිය වාසි වන ගැනීම සඳහා කණ්ඩායම් දිත්වේ නායක ආන්දරාමාත් සමගින් මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය නියෝජනය කරමින් නිනිති නාගසිංහ අපත් සමග එකතු වද්දී යශෝධරා විද්‍යාලය නියෝජනය කරමින් ආන්දනී ජයසේකර එකතු සිටිනවා. ඒ වගේම තරඟ තීරකවරයා වශයෙන් අනෝජ් පෙඩි සහ සූදානම් කාසිය වාසියත් එක්ක එකතු වෙන්න එළිම සිදු කිරීම යශෝධරා නායිකාවගෙන් අපි යමු වෙනවා කාසිය වාසියට. It's Mr. Illiva. Tails. මොරටු වේල්ස් කුමරි විද්‍යාලය සහ කොළඹ යශෝධරා විද්‍යාලය අතර තෙවන වරටත් පැවති Battle of the Queens නැතහොත් රැඩිනියන්ගේ සටන නම් වූ ක්‍රිකට් තරගයෙන් මොරටු වේල්ස් කුමරි විද්‍යාලය ජයග්‍රහණය කළා. පසුගිය සතියන්තයේ තමයි මේ තරගය පැවැත්වුණේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී. කෙසේ වෙතත් මේ තරගයේ ප්‍රතිඵලයට සමග දෙපිළේම බොහෝ දෙනා අතර මතභේදාත්මක කාරණා රැසක්ම සාකච්ඡාවට බඳුන් වුණා. ඒ තමයි මේ තරගයේදී අවසන් පන්දු වාරයේදී යශෝධරා බාලිකා විදුහලේ අවසන් විකටුව දුවද්දී දැවියාම පිළිබඳව තීරණ සම්බන්ධයෙන් මෙහිදී ඉතාමත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවුණා. හේතුව තමයි එම විනිසුරු තීරණය පිළිගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වූ බව යශෝධරා බාලිකා විදුහලේ කණ්ඩායම් පැත්තෙන් සහ ඒ විදුහල්පතිනිය සහ එම අදාළ නිලධාරීන් විසින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම. මෙම තුන්වන වරටත් පැවති තරගයේදී තරගයේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා. ඔබ දැන් පේනවා ඇති එතුමා සහභාගී වී සිටින ආකාරය. කෙසේ වෙතත් මේ තරගය අවසන් වන විට මේ තරගය තුළ තිබුණු සුහදත්වය, තරගකාරීත්වය සහ ක්‍රීඩාශීලීත්වය කියන සෑම දෙයක්ම වැහැරි ගොස් තිබූ බව තමයි අපි දුටුවේ. දැන් මේ ඔබට පේනවා ඇති යශෝධරා බාලිකා විද්‍යාලය තමයි අනුශූරතාව දිනාගත්තේ. ආදිශේෂ සංගමයේ The vice captain of the cricket team of Yashodhara Vidyalaya is a Anjana Idumini. The vice captain of the cricket team of Yashodhara Vidyalaya is a Anjana Idumini. P.S. Dinanga Oshadi Vijay Singh. R.R. Tashmish. And the vice captain of the cricket team of වේසුදානම එසේ තරගාවලියේ හොඳම පිටිකාරීන ලෙස කුසලාන ලබන්නේ ජනුතිය අදිරිසිංහ.
ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අනුශූරතාව පිරිනැමීමට මේ ඔබට පේනවා ඇති යසෝදරා බාලිකා විද්‍යාලයේ නායිකාව එම අනුශූරතාවය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී එය ලබා නොගන්නා ලෙස එය ප්‍රතික්ෂේප කරන ලෙස මේ යසෝදරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් එම කණ්ඩායමේ නායිකාවට උපදෙස් දුන් ආකාරය කෙසේ වෙතත් තරගයේ අවසානයේදී යසෝදරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඉතාමත් ආවේගශීලී කතාවක් පැවැත්වනු ලැබුවා. Golden Queen මේ තරගාවලිය තුල පාසල් දෙකේ සුහදත්වයේ වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි සිදු කළේ. ඉතින් මම හිතනවා 2024 වර්ෂයේ 2025 වර්ෂයේ සහ 2026 කියන මේ තුන්වෙනි වතාවට තමයි අපි අර තරගයට මුහුණ දෙන්නේ. ඉතින් අපි යසෝදරා විද්‍යාලීය කණ්ඩායම මේ වන්මහා සටනට පිවිසීමට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටු වෙනවා. මම හිතන්නේ අපේ දියණියන් පෙර අවස්ථා දෙකට වඩා ඉතාමත් තියුණු ලෙස හොඳ තරගයක මෙවර ඉදිරියට වුණා. දියණියනි ඔබ ඉතාමත්ම දක්ෂයි. අපි ඔබට ආදරෙයි. ඔබගේ දක්ෂතාවයට අපි හදවතින්ම සුබ පතනවා. පාසලක් විදියට අපි හදවතින්ම ඔබගේ දක්ෂතාවයට සුබ පතනවා. කාරණාකම් නිසා මා මෙතනදී ප්‍රසිද්ධියේ ධන්‍යවාද සිටිනවා මේ Battle of the Golden Queens Princess of Wales යසෝදරා කරන ඊට පිළිතුරු ලෙස මොරටු වේල්ස් කුමන විදුහල්පතිනිය අදහස් දැක්වීමක් කළා. අපි මේ ක්‍රීඩාව ජය පරාජයෙන් තොරව බාර ගන්න ඕන. ඒ වගේම මේ ක්‍රීඩාව තුළින් ඉලය අපි පුරුදු පුහුණු කරන්න ඕන. කණ්ඩායමක් විදිහට කණ්ඩායම් හැදීම ඒ සියල්ලෙන් තමයි අපි සංවර්ධනය වෙන්න ඕන. ඉතින් මම හිතන්නේ අද දිනේ අපි එය තමයි අපි මුලින්ම කතා කරා එය තමයි ලෝකට පෙන්වන්න ඕන. ජය වුණත් පරාජය ලැබුණත් අපි ඒක එකසේ හිත දරාගත යුතුමයි. ඔබට සුබ පතනවා. ඔබගේ මේ අවස්ථාව ඔබගේ
ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනා සූදානම් වෙන්න. හේතු සාර්ථක කරගන්න මෙම කාර්ය විශේෂ කාර්ය සංවිධානය අපි තමයි දැරුවේ මේ අවුරුද්දේ. ඉතින් ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ සඳහා විශේෂයෙන්ම අපිට අපේ ආදිශිෂ්‍ය සංගමය ආධාර කරා. ඉතින් අපට කියන්නට තියෙන්නේ කෙසේ වෙතත් අපි මීට කලින් මේ ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්වුවේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා. ඉතින් දැන් මහත්වරුන්ගේ ක්‍රීඩාවට නෝනාවරුනුත් අනුගත වෙලා තියෙනවා, අවතීර්ණ වෙලා තියෙනවා. ඉතින් මේ නිසා අපට දැන් යම් සැකයක් ඇති වෙනවා මේ මහත්වරුන්ගේ ක්‍රීඩාවට. මහත්වරුන්ගේ ක්‍රීඩාවට නෝනාවරුන්ගේ හැසිරීම මගින් යම් බාධාවක් ඇති වුණාද කියන කාරණය. මොකද හේතුව ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස ඉතාමත් විනයගරුක සමාජයේ උසස් මට්ටමින් පිළිගත් ක්‍රීඩාවක් බවයි අපි අසා දැනගෙන තිබෙන්නේ. ඒ නිසා මේවන් අවස්ථාවලදී තරගයේ ජය පරාජය විඳ දරා ගැනීමට නොහැකිව මෙවන් ආකාරයෙන් විශේෂයෙන් විදුහල්පතිවරුන් විදුහල්පතිනියන් හැසිරෙනවා නම් ඒක හොඳ ආදර්ශමත් හැසිරීමක් නොවේ. ඉතින් මේ වීඩියෝ නරඹා ඔබට ඔබේ අදහස් ප්‍රකාශ කළ හැකි.